Hey collectives, ඉතින් collective reading එකක් අරන් ආවා. ඔයාගේ දැන් තියෙන relationship එක, ඔයාගේ දැන් තියෙන connection එක මොකක් වුණත් මේ connection එකේ දැන් තත්ත්වය මොකක්ද කියලා බලමු. මොන වගේ පණිවිඩද ලැබෙන්නේ කියලා. Focus. Collectives මම දකිනවා ඔයාගේ දැන් තියෙන connection එක නිසා සමහර විට ඔයාට ඔයාගේ life එකේ focus එක නැතිව ගිහින් වෙන්න පුළුවන් තියෙන්නේ. ඔයාට ඔයාගේ ජීවිතේට දැන් මොහොතට මේ මොහොතට අවධානය දෙන්න බැරිව ගිහින් තියෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම සමහර අයට තමන්ගේ කනෙක්ෂන් එක ගැන තමන්ගේ කනෙක්ෂන් එක මොන වගේද කියලා දැනෙන හැඟීම ගැනවත් කනෙක්ෂන් එක ගැන පැහැදිලිව ක්ලැරිටි එකක් අවබෝධයක් නැහැ වෙන්න පුළුවන්. කනෙක්ෂන් එකේ ෆියුචර් එක මොන වගේ වෙයිද කියලා හිතා ගන්න බැරිව ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් මම දකිනවා මේ වෙලාවේ සමහර විට මේක කනෙක්ෂන් එකක බිගිනින් එකක් වෙන්න පුළුවන්. කලෙක්ටිව් සමහර අයට මේ කනෙක්ෂන් එක තවම ඔයා ඉන්නේ බිගිනින් එකේ නැත්නම් පටන් ගත්ත විතරයි වෙන්න පුළුවන් කනෙක්ෂන් එක. ඒ වගේම තව පිරිසක් මේ කනෙක්ෂන් එකේදී මම දකිනවා කෙනෙක්ගෙන් ඔයාට මික්ස් සිග්නල්ස් ලැබෙනවා වෙන්න පුළුවන්. මේ කෙනා ඔයාට පැහැදිලිව කනෙක්ෂන් එක ගැන ක්ලැරිටි එකක් ලබා දෙන්නේ නැහැ වෙන්න පුළුවන්. නැත්තම් මේ කනෙක්ෂන් එක කොහෙට යයිද මොනවා වෙයිද එයාගේ හිතේ මොනවද තියෙන්නේ මේ කනෙක්ෂන් එකේ ෆියුචර් එක ගැන මේ දේවල් ගැන ඔයාට ක්ලැරිටි එකක් පැහැදිලිභාවයක් ලබා දෙන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් බලමු කනෙක්ෂන් එක ගැන. අනිවාර්යයෙන්ම unfinished business. collectives කනෙක්ෂන් එකක් ඔයාගෙන් ඩිස්ටන්ස් එකකට ගියා බ්‍රේක් අප් වුණා හෝ මේ කෙනා ඔයාව ගෝස්ටිං කරා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට කියන්නේවත් නැතුව හේතුවක් නැතුව හදිසියෙම ඩිස්ටන්ස් එකකට ගිය කෙනෙක්. මම 202 ඒන්ජල් නම්බර් එක දකිනවා සහ රීඩින් එක පටන් ගන්න කලින් 13 ඒන්ජල් නම්බර් එක 111 ඒන්ජල් නම්බර් එක දකිනවා. මේ කනෙක්ෂන් එකේදී ඔයාව ඒන්ජල්ස්ලා ගොඩාක් ගයිඩ් කරනවා. ඔයාට සයින්ස් දෙනවා. ඔයා අවධානය දෙන්නේ නැහැ වෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ ඉන්ටියුෂන් එකට කනෙක්ෂන් එක ගැන ක්ලැරිටි එක පැහැදිලිභාවය විශ්වය විසින් ලබා දෙනවා. ඉනර් ගයිඩන්ස් එක ඇතුළතෙන් ඉන්ටියුෂන් එකෙන් ඔයාට මේ කනෙක්ෂන් එක ගැන පැහැදිලිභාවය ලබා දෙනවා ලැබෙනවා. නමුත් ඒක ගැන ඔයා අවධානයකින් නෙමෙයි වෙන්න පුළුවන් ඉන්නේ. ඉතින් මම දකිනවා ඔයාගේ ලයිෆ් එකේ මේ වෙලාවේ මේ තියෙන කනෙක්ෂන් එක ඔයාගේ ලයිෆ් එකේ මේ වෙලාවේ මේ තියෙන කනෙක්ෂන් එක තවම හරියටම එන්ඩ් එකකට ගිය කනෙක්ෂන් එකක් නෙමෙයි. එන්ඩ් එකකට ගියේ නැති කනෙක්ෂන් එකක්. එන්ඩ් එක මොකක්ද අනාගතය මොකක්ද කියලා හරිම අවබෝධයක් නැති කනෙක්ෂන් එකක්. ක්ලැරිටි එකක් නැති කනෙක්ෂන් එකක්. හෝම් පිරිසකට මේ කනෙක්ෂන් එක ඩිස්ටන්ස් එකකට ගියේ ෆැමිලි සිටුේෂන් එකක් නිසා. සමහරක් විට ඔය දෙන්නගේ කනෙක්ෂන් එක මැරේජ් එකකට ගිය කනෙක්ෂන් එකක් කමිට්මන්ට් එකක් තිබුණ කනෙක්ෂන් එකක් මැරේජ් එකකට යන්න හිටපු කනෙක්ෂන් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේ කෙනාගෙන් තමන්ගේම කෙනෙක් තමන්ගේ පවුලේ කෙනෙක් වගේ දැනෙන හැඟීමක් තියෙන්නේ නැති. ඔයාගේ හෝම් එක ඔයාගේ නිවස කම්ෆර්ට් එක සැනසීම සේෆ්ටි එක ආරක්ෂිත බව ඔයාට මේ කෙනාගෙන් ලොකු කම්ෆර්ට් එකක් පහසුවක් දැනුණු කනෙක්ෂන් එකක්. නැත්තම් ඔයාට ඔයා වෙන්න පුළුවන් වුණ කනෙක්ෂන් එකක්. නමුත් ඒක ඩිස්ටන්ස් එකකට ගිහින් ඇති. වව්. කලෙක්ටිව්ස් මේ වගේ සීක්‍රට් ක්‍රෂ් එකක් ඔයා ඇඩ්මයර් කරන කෙනෙක්. පිරිසකට ඔය දෙන්න අතර හොඳ කනෙක්ෂන් එකක් ඕල්රෙඩි තිබුණා වෙන්න පුළුවන්. දැන් ඩිස්ටන්ස් එකකට ගිය. තව පිරිසකට මේ වගේ ක්‍රෂ් එකක් ඔයා ඇතින් දැන් මෙයව ඇඩ්මයර් කරන. නමුත් ඔය දෙන්න අතර කනෙක්ෂන් එක ඩිස්ටන්ස් එකක වෙන්න පුළුවන්. කලෙක්ටිව්ස් මම දකිනවා ඔය දෙන්න තුලම ඇට්‍රැක්ෂන් එක තියෙනවා. ඔය දෙන්නම දෙන්නව හඳුනනවා. ආකර්ෂණීය බවක් ඇට්‍රැක්ෂන් එකක් සහ දෙන්න එකිනෙකා එක්ක ෆ්ලර්ට් කරන්නේ නැති නැත්තම් ඉඟි වලින් තමන්ගේ හිතේ හැඟීමක් තියෙනවා කියලා පෙන්වපු කනෙක්ෂන් එකක්. නමුත් කනෙක්ෂන් එකේ මම දකිනවා ක්ලැරිටි එකක් නැහැ කියන දේ. ෆ්‍රෙන්ඩ්ස් පිරිසකට මේ වගේ ක්‍රෂ් එක යාළුවෙක් වෙන්න පුළුවන්. ඔයාට හොඳ සපෝට් එකක් ලබා දුන්න යාළුවෙක් කනෙක්ෂන් එකක්. wow fated meeting මේ කනෙක්ෂන් එක ඔයාගේ ලයිෆ් එකට අනිවාර්යයෙන්ම ඇවිත් තියෙන කලෙක්ටිව්ස්
මුණ ගැසිය යුතුම නිසා. ඔයාගේ දියුණුවට ඔයාගේ සපෝට් එකට ආව කනෙක්ෂන් එකක් සහ ඔයාට විශ්වාස කරන්න පුළුවන් කනෙක්ෂන් එකක්. ඔයාට මේක නාව විශ්වාස කරන්න පුළුවන්. ඔයා මෙයාව ඇඩ්මයර් කරන්න නැති. මේක නාව ඔයාට අන්එක්ස්පෙක්ටඩ්ලි මුණ ගැහෙන්න නැති. සමහර විට ෆැමිලි එකෙන් කවුරු හරි මාර්ගයෙන් මුණ ගැහුණ වෙන්න පුළුවන්. යාළුවෙක් කරා මුණ ගැහුණ කනෙක්ෂන් එකක් වෙන්න පුළුවන්. නමුත් මේක ඩෙස්ටින් වෙලා තියෙනවා. ඒක ඩෙස්ටින් වෙලා තියෙන ඔයාව ඔය දෙන්නව මුණ ගැහෙන්න. අනිවාර්යයෙන්ම ඔයාට මේ කනෙක්ෂන් එකේදී ගොඩාක් මේ කෙනා ගැන ඇට්‍රැක්ෂන් එකක්, ආකර්ෂණයක්, බටර්ෆ්ලයිස් ඇති වෙනා වගේ හැඟීමක් ඇති වෙලා තියෙනවා. ඔයාට ලොකු කම්ෆර්ට් එකක්. ඔය දෙන්නටම කම්ෆර්ට් එකක් දැනෙන කනෙක්ෂන් එකක්. කමියුනිකේෂන්, ෆෝන් කෝල්, ඩිරෙක්ට් මැසේජ්. කෙනෙක් ඔයාගෙන් ඩිස්ටන්ස් එකක ගිහින් ඉන්න කෙනෙක් නම් මේ කෙනා ඔයා එක්ක කමියුනිකේට් නොකළ කෙනෙක් නම් කමියුනිකේෂන් එකක්, මැසේජ් එකක්, කෝල් එකක් ලැබෙන්න තියෙන ඔයාට සමහර විට යාළුවෙක් මාර්ගයෙන් පණිවිඩයක් ලැබෙනවා වෙන්න පුළුවන්. තව කෙනෙක්ට මම දකිනවා ඔය බලාගෙන ඉන්න කමියුනිකේෂන් එකක් ලැබෙන්න තියෙනවා. තව කෙනෙක්ට අහම්බෙන් මෙයාව මුණ ගැහෙන්න පුළුවන්. ළඟදීම ඔයාට ඔයාගේ සීක්‍රට් ක්‍රෂ් එක අහම්බෙන් මුණ ගැහෙනවා කියන දේ වෙන්න පුළුවන්. මේ කනෙක්ෂන් එකේදී ඔය දෙන්න අතර හොඳ පාර්ට්නර්ෂිප් එකක්, හොඳ කනෙක්ෂන් එකක් ඇති වෙන්න පුළුවන් කනෙක්ෂන් එකක් මේක. මේ වගේ සීක්‍රට් ක්‍රෂ් එකක් නැත්තම් ඔල්රෙඩි කනෙක්ෂන් එකක් තිබුණා. එහෙම කනෙක්ෂන් එකක් නම් ඔය දෙන්න අතර නැවත හොඳ බැඳීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් ටයිමින් එක හරිම ටයිමින් එක නෙමෙයි. මම දකිනවා සමහර අය ඉන්නවා වෙන්න පුළුවන් මේ කනෙක්ෂන් එකේ ඔයාට ලීගල් සිටුේෂන් එකක් තියෙනවා වෙන්න පුළුවන්. කෙනෙක් ලීගල් සිටුේෂන් එකක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ඔයා. නම් මේ පර්සන් වෙන්න පුළුවන්. එයා තමන්ගේ හැඟීම් හංගගෙන ඉන්න උත්සාහ කරන කෙනෙක්. ඔයාව රිජෙක්ට් කරන්න හදන කෙනෙක්, ඉග්නෝර් කරන්න උත්සාහ කරන කෙනෙක්, ඈතින් ඉඳන් ඔයා දිහා බලන් ඉන්න කෙනෙක්. මේක නිසා ඔයා ගොඩාක් ඔයාගේ දැන් ජීවිතය ගැන අවධානය ගිලිහි ගිහින් තියෙනවා වෙන්න පුළුවන්. මම දකිනවා කලෙක්ටිව්ස් ඔයාලා ගොඩාක් උත්සාහ කරනවා ෆෝකස් කරන්න. ඔයා ෆෝකස් කරන්න උත්සාහ කරනවා දැන් ජීවිතේට. නැත්තම් ඔයාගේ දැන් කරන්ට්ලි ඔයාගේ ලයිෆ් එකට. නමුත් මේක නිසා ඔයාට ෆෝකස් එක නැතිව ගිහින් ඇති. ඒ වගේම මේක වන් සයිඩඩ් ගොඩාක් යන කනෙක්ෂන් එකක්. මම දකිනවා මේ කෙනාගෙන් කනෙක්ෂන් එකට කිසිම සපෝට් එකක් ලැබෙන්නේ නැහැ වෙන්න පුළුවන්. නමුත් මෙයා යාළුවෙක් විදිහට ඔයාට සපෝට් කරන කෙනෙක් නැත්තම් ඉගෙන ගන්න තැන හෝ වැඩ කරන තැන වෙන්න පුළුවන් ඔයාට සපෝට් කරන කෙනෙක්. ඔයාට විශ්වාස කරන්න පුළුවන් හොඳ පාර්ට්නර්ෂිප් එකක් තියෙන කෙනෙක්. නමුත් රිලේෂන්ෂිප් අතින් ඔයාගෙන් ඩිස්ටන්ස් එකකින් ඉන්න උත්සාහ කරන කෙනෙක්. එයා එයාගේ හැඟීම් මගහරින්න උත්සාහ කරනවා. එයාට දැනෙනවා මේ කනෙක්ෂන් එකේ මම 111 ඒන්ජල් නම්බර් එක නැවතත් දකිනවා. මෙයාට දැනෙනවා මේ කනෙක්ෂන් එකේ විශේෂ හැඟීම. නමුත් ඉග්නෝර් කරන්න උත්සාහ කරනවා. නැත්තම් මම දකිනවා එයා රෙඩි නැහැ මේ කනෙක්ෂන් එකට එන්න. සමහරක් විට ඔය දෙන්න අතර කනෙක්ෂන් එකක් තිබිලා ඩිස්ටන්ස් එකකට ගිය කනෙක්ෂන් එකක් නම් එයා රෙඩි නැහැ. එයා සූදානම් නැහැ. එයා උත්සාහ කරනවා මේ කනෙක්ෂන් එකෙන් ඩිස්ටන්ස් එකකට යන්න. ඉග්නෝර් කරන්න. ඔයා සිංගල් කෙනෙක් නම් ඔයාගේ මේ ක්‍රෂ් එකක් නම් කලෙක්ටිව්ස් මම දකින ඔය දෙන්න අතර බැලන්ස් කනෙක්ෂන් එකක් ඇති වෙන්න පුළුවන්. මේක නා සමහර විට ඔයා එයාගේ සීක්‍රට් ක්‍රෂ් එකක් කියලා කියන්න ඉඩක් තියෙනවා. රෙසනේට් විදිහට ගන්නවා වගේ සිටුේෂන් එකට අනුව කලෙක්ටිව්ස් කෙනෙක් වාට කන්ෆෙස් කරන්න ඉඩක් තියෙනවා, කමියුනිකේට් කරන්න, කියන්න, මැසේජ් කරන්න ඉඩක් තියෙනවා, කන්ටැක්ට් කරන්න ඉඩක් තියෙනවා. එයා ඔයාට ක්‍රෂ් කියලා. සහ ඔය දැන් හොඳම යාළුවා නම් ඔල්රෙඩි ඔයාට මෙයාගේ ෆෝන් නම්බර් එක, කන්ටැක්ට් නම්බර් එක තියෙනවා නම් මෙයා ඔයාව කන්ටැක්ට් කරයි. මම දකිනවා කලෙක්ටිව්ස් මේ කෙනා ඔයාගෙන් ඩිස්ටන්ස් එකකින් ඉන්න උත්සාහ කරන කෙනෙක් නම් විශේෂයෙන්ම ෆැමිලි සිටුේෂන් එකක් නිසා ඩිස්ටන්ස් එකකට ගිහිපු, එහෙම නැත්නම් ඔය දෙන්න ෆ්‍රෙන්ඩ්ස්ලා යාළුවෝ නිසා කනෙක්ෂන් එකෙන් ඩිස්ටන්ස් එකකට ගිය කනෙක්ෂන් එකක් නම්, නමුත් ඔය දෙන්න අතර මියුචුවල් හැඟීමක් මෙහෙම තිබුණ කනෙක්ෂන් එකක් නම් මේක තවම එන්ඩ් එකකට ගිහින් නැහැ. it's not over කියලා මම දකිනවා. තවම මේක එන්ඩ් එකකට ගිහින් නැහැ. ඉතින් මේ කෙනා මොන වගේ කෙනෙක්ද බැලුවහම මම දකිනවා මැස්කියුලින් කෙනෙක් නම් මම දකිනවා ටෑන් ස්කින් කලර් එකක් තියෙනවා. ඒ වගේම ෆෙමිනින් කෙනෙක් නම්
ස්පෙක්ස් දාන කෙනෙක් වෙන්න පුළුවන්. hair color කරලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. straight hair එකක් තියෙන කෙනෙක් සහ තව කෙනෙක්ට short hair එකක් curly short hair එකක් තියෙන කෙනෙක්. ඒ වගේම මම දකිනවා එයා ඔයාගේ කොණ්ඩෙට විශේෂයෙන්ම ඔයා ෆෙමිනින් කෙනෙක් නම් මෙයා ඔයාගේ කොණ්ඩයට hair එකට appearance එකට ඔයාගේ හිනාවට ඔයා කාම්ව ඉන්න විදිහ ගැන ඔයාගේ grounded energy එකට ගොඩාක් ආකර්ෂණීය වෙලා ඉන්න කෙනෙක්. ගොඩාක් ආකර්ෂණය වෙන කෙනෙක්. එයා ඔයා එක්ක ඉදි ගොඩාක් සතුටින් සහ හරිම කම්ෆර්ට් එකක් එයාට දැනෙනවා. රිලැක්ස් එකක් දැනෙනවා. බලමු දෙන්නගේ කනෙක්ෂන් එක ගැන. attraction. collectors අනිවාර්යයෙන්ම මේ කනෙක්ෂන් එකේ mutual attraction එකක් තියෙනවා. සමහරකට ඔයා කන්ෆියුස් වෙලා හිටියනම් මේ කනෙක්ෂන් එකේ මේ දැනෙන හැඟීම ඔයාට විතරද නැත්නම් මෙයාට දැනෙන්නේ නැද්ද ඔයා ගැන කියලා. අනිවාර්යයෙන්ම attraction එකක් තියෙනවා. make the effort. connect. collectors මන් දකිනවා ඔයා masculine කෙනෙක් නම් විශේෂයෙන්ම ඔයා මේ කෙනාව approach කරන්න අවශ්‍ය ඇති නැත්නම් ඔයා මෙයාට contact කරන්න අවශ්‍ය ඇති. effort එකක් ඔයාගේ පැත්තෙන් වෙනකන් මේ කෙනා බලන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට ඔයා වෙන්න පුළුවන් effort එක නොදා නැත්නම් connection එකට available නොවි ඉන්න උත්සාහ කරන්නේ. this could be the one. chemistry. collectors මම දකිනවා දෙන්න අතර හොඳ chemistry එකක් attraction එකක් ආකර්ෂණයක් තියෙනවා. අනිවාර්යයෙන්ම තවම මේ connection එක end එකකට ගිහින් නැහැ කියන පණිවිඩය ලැබෙන්න. ඒ පණිවිඩය ලැබෙන්න ඔයාට ලැබුණ reading එකක් වෙන්න පුළුවන්. ඉතින් මම දකිනවා ඔය දෙන්න childhood එකේ ඉඳන් දන්න දෙන්නෙක් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සමහර අය මේ කෙනාව childhood එකේ ඉඳන් පොඩි කාලේ ඉඳන් දන්න කෙනෙක්. ඒ වගේම තව කෙනෙක්ට කවුරු හරි කෙනෙක් මාර්ගයෙන් මුණ ගැහුණ කෙනෙක්. මම දකිනවා තවම මේක end එකකට ගිහින් නැහැ. ඉතින් ওই දෙන්න අතර හොඳ attraction එකක් ආකර්ෂණයක් අනිවාර්යයෙන්ම තියෙනවා. මේක one sided දෙයක් නෙමෙයි කියන එක මම connection එකේ දකිනවා. ඉතින් බලමු ඔයාලට ලැබෙන guidance එක මොකක්ද කියලා මේ situation එක සම්බන්ධයෙන්. මම දකිනවා collectives ඔය දෙන්නගේ connection එකට. ඔය දෙන්නට මේ වෙලාවේ බාධකයක් තියෙනවා. connection එක overcome කරන්න අවශ්‍ය බාධකයක් තියෙනවා. නැත්තම් ජය ගන්න අවශ්‍ය බාධකයක් තියෙනවා. සමහර විට මේ කෙනාට කෙනෙක් ඉන්නව වෙන්න පුළුවන්. ඔය දෙන්නගේ connection එකට කෙනෙක්ගේ බලපෑමක් තියෙනවා. අනිවාර්යයෙන්ම කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන් ඔය දෙන්නගේ situation එකට බාධාවක් කරන. ඉතින් resonate විදියට ගන්න, resonate ආය ගන්න. ඒ වගේම තව කෙනෙක්ට මේ connection එක success connection එකකට යන්න තවම හරිම timing එක නෙමෙයි වෙන්න. මොකක් හරි situation එකක් තියෙනවා. ඔයා මේ situation එක ගැන මේ situation එකට මේ වෙලාවේ හැඩ ගැහෙන්න අවශ්‍යයි. ඔයාලට පේනවා වෙන්න පුළුවන් flexibility. මේ situation එකේ ඔයා වෙනස් විය යුතු දෙයක් තියෙනවා වෙන්න පුළුවන්. ඔයා තුළ වෙනස් වෙන්න අවශ්‍ය දෙයක් තියෙනවා වෙන්න පුළුවන්. මම දකිනවා මේ වෙලාවේ ඔයා කරන්න අවශ්‍ය මෙන්න මේ වෙනසට විවෘත වෙන එක. සිටුේෂන් එකට අනුව හැඩ ගැහෙන්න දෙයක් තියෙනවා වෙන්න පුළුවන්. කලෙක්ටිව්ස් ඔයා තුල එෆර්ට් එක නැති බවක් මම දකිනවා මේ කනෙක්ෂන් එකේ මූවමන්ට් එකක් වෙන්න. කනෙක්ෂන් එක ස්ටක් වෙලා තියෙනවා වෙන්න පුළුවන් මේ නිසා. මොකද ඔයාගෙන් විය යුතු එෆර්ට් එක නොලැබෙනවා වෙන්න පුළුවන් පිරිසකට. ගයිඩන්ස් එක ගන්න රෙසනේට් විදියට ඔයාගේ සිටුේෂන් එකට අනුව. මම දකිනවා පිරිසක් ඉන්නවා මේ කනෙක්ෂන් එක සාර්ථක කනෙක්ෂන් එකක් වෙන්න ඔයා තුල විය යුතු දේ තමන්ගේ කැමැත්තෙන් කරන්න සූදානම් නැති අය වෙනස් වෙන්න ෆ්ලෙක්සිබල් වෙන්න සිටුේෂන් එකේ ඔයා තුල වෙනස් වෙන්න අවශ්‍ය දෙයට ફોකස් නොකරන අය ඉන්නවා. සමහර ඉන්නව වෙන්න පුළුවන් self love තමන්ට ආදරය කරන්න පටන් ගන්න අවශ්‍යය self care practice self care self compassion. ඉතින් මේ කනෙක්ෂන් එකේදී තමන්ව අමතක කරලා ඔයා මේ කනෙක්ෂන් එකට එෆර්ට් එකක් කැපකිරීමක් දරපු කෙනෙක් නම් මේ කනෙක්ෂන් එකේ මූවමන්ට් එකක් නොවෙන්නේ ඔයා තමන්ට ආදරය කරන්න තමන් ගැන කෙයා කරන්න උත්සාහ කරන්නේ නැති නිසා වෙන්න පුළුවන්. ඔයා තුල වෙනසක් විය යුතුයි. ඔයා තුල growth එකක්
සමහරකට ඔයා මේ කනෙක්ෂන් එකේදී කනෙක්ෂන්ස් වලදී ඔයාම නම් එෆර්ට් එක දරන්නේ. පිරිසක් ඉන්නවා ඔයා ස්ටෙප් එකක් පිටිපස්සට අරගෙන ඔයා මේ වෙලාවේ කරන්න ඕන දේ ගැන අවධානය දිය යුතු අය. මේ කනෙක්ෂන් එක එකම තැන ස්ටක් වෙලා තියෙන එක හේතුවක් තමයි ඔයා අප්‍රෝච් කරන්නේ මේ කනෙක්ෂන් එකට එකම විදිහට. නැත්නම් ඔයා තුල වෙනස් විය යුතු දේ ඔයා හඳුනා ගන්නේ නැතුව එකම දේ සිදු වෙනවා වෙන්න පුළුවන්. පැටර්න් රිපීට් වෙනවා. පැටර්න්ස්. කලෙක්ටිව්ස් ඔය දෙනගේ කනෙක්ෂන් එකේ පැටර්න් එකක් රිපීට් වෙනවා. මම තගෙන පැටර්න් එක කඩන්න අවශ්‍යයි නැත්නම් සයිකල් එක එන්ඩ් කරන්න අවශ්‍යයි. ඔය දෙන්න අතර නිව් බිගිනින් එකක් අලුත් ආරම්භයක් ඇති වෙන්න. නිව් බිගිනින් එකක් ඇති වෙන්න ඔයාගෙන් විය යුතු මූවමන්ට් එකක් තියෙනවා. ඔයා ගන්න අවශ්‍ය තීරණයක් තියෙනවා. ඔයා වෙනම විදිහට වෙනම පාත් එකක් තෝරගන්න අවශ්‍ය ඇති මේ කනෙක්ෂන් එක අප්‍රෝච් කරන්න. ඔයා එකම විදිහට සයිකල් එකක් රිපීට් කරනවා. අනිවාර්යයෙන්ම ඔයා තුළ වෙනසක් විය යුතුයි. ඔයා තුළ shift එකක් විය යුතුයි කලෙක්ටිව්ස්. ඔයාගේ ප්‍රයොරිටි එක මොකක්ද කියලා අවබෝධයක් ලබා ගන්න. ඔයා මේ වෙලාවේ ප්‍රයොරිටි එක දෙන්න ඕනේ මොකටද? අන්න ඒ දේ ගැන අවධානය දෙන්න. ફોකස් කරන්න. ඔයා තුළ වෙනසක් විය යුතුයි. ප්ලෑන් කරන්න. සමහරවිට ප්ලෑන් කරන්න අවශ්‍ය තියවා මොකද්ද කරන්න ඕන දේ කියලා. මේ සිටුේෂන් එකේ වෙනසක් එන්න. ඉතින් තවම කනෙක්ෂන් එක එන්නේ නැහැ. සෝල් කොන්ට්‍රැක්ට් එක එන්නේ නැති කනෙක්ෂන් එකක් මේක. ඔයාට උනත් දැනන්න ඇති ට්‍රස්ට් කරන්න විශ්වාස කරන්න ඔයාගේ ඉන්ටුයිෂන් එකට දැනෙන දේ මේ කනෙක්ෂන් එක තාම එන්ඩ් එකකට ගියේ නැති කනෙක්ෂන් එකක් කියලා ඔයාට දැනෙනවා නම් මේ වීඩියෝ එක ඔයාට කලෙක්ටිව්ස්. ඔය දෙන්න අතර හොඳ කෙමිස්ට්‍රි එකක් තියෙනවා. මේක නා ඔයාගේ පාර්ට්නර් වෙන්න පුළුවන්. මොකද ඔය දෙන්න අතර මියුචුවල් ඇට්‍රැක්ෂන් එක තියෙනවා. නමුත් ඕවර්කම් කරන්න නැත්තම් ජය ගන්න බාධකයක් තියෙනවා. තාම ඔයා තුළ විය යුතු දේ වෙනස් වෙලා නැහැ වෙන්න පුළුවන්. ඔයා තුලින් විය යුතු ඔයා අතින් විය යුතු එෆර්ට් එකට තවම ඔයා හරියටම අවධානය දීලා නැහැ වෙන්න පුළුවන් කලෙක්ටර්ස්. ඉතින් ඔයාගේ සිටුේෂන් එකේ වෙනසක් වෙන්නේ නැහැ කියන්නේ. ඔයා තුළ වෙනසක් විය යුතුයි. නැත්නම් ඔයා මේ සිටුේෂන් එකේ සයිකල් එකක් රිපීට් කරනවා නම් වෙනම විදිහට ඔයා මේ සිටුේෂන් එකට ෆේස් කරන්න අවශ්‍යයි. ඇක්ෂන් එකක්, මූවමන්ට් එකක් ගන්න අවශ්‍යයි. ඔයා මොන හරි දෙයක් කරන්න අවශ්‍යයි. ඔයා මැස්කියුලින් කෙනෙක් නම් ඔයා මේ කනෙක්ෂන් එකේදී මේ ඔයාගේ ක්‍රෂ් එකක් නමුත් ඔයා කනෙක්ෂන් එකේ යාළුවෝ විදිහට ඉන්නවා. නමුත් ඔයාගේ පැත්තෙන් මෙයාට අප්‍රෝච් කරන්න ඔයා කනෙක්ෂන් එකට එෆර්ට් එකක් දෙන්නේ නැත්නම් මේ නිසා වෙන්න පුළුවන් දෙන්න මේ කනෙක්ෂන් එකේ ස්ටක් වෙලා ඉන්නේ. සමහරකට ඔයා කන්ෆෙස් කරන්න අවශ්‍ය ඇති ඔයා මැස්කියුලින් කෙනෙක් නම් ඔයා ඇක්ෂන් එකක් ගත යුතුයි කියන පණිවිඩය වෙන්න පුළුවන් කෙනෙක්ට. ඉතින් රෙසනේට් විදිහට ගන්න ඔයාගේ සිටුේෂන් එක ඔය දෙන්නගේ කනෙක්ෂන් එක මොකක්ද කියලා අවබෝධයක් ලබාගෙන. ඉතින් මේ වගේ රීඩින් එක ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනකන් stay happy have peace bye bye.